හරි. එතකොට එදා අපෙන් ගොඩක් අය අපිට දාලා තිබ්බ දවසේ වැඩත් එක්ක අපිට අපේ අන්තිම ප්‍රොජෙක්ට් එක අපිට එදා දවසේ ඇතුළත කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි කිව්වා අපි ප්‍රොජෙක්ට් එක අනිවාර්යයෙන් YouTube දානවා කියලා. එතකොට මේ රෙකෝඩින් එක එදා පළවෙනි දවසේ day 1 එකට සම්බන්ධ වෙච්ච අය අනිවාර්යෙන් මේක බලලා ප්‍රොජෙක්ට් එක කරගන්න. මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. මේක ඇත්තටම අර AI සම්බන්ධ AI වලට බේසික්ම දෙයක් හදන image processing භාවිතා කරලා image processing OpenCV එක අපි use කරලා කරන ප්‍රධානම අර බේසික්ම functions use කරලා කරන ප්‍රොජෙක්ට් එකක්. ඒතකොට මේකෙන් ඔයාලට අර සම්පූර්ණ image processing සම්පූර්ණ කියන්නේ බේසික් image processing fundamentals දේවල් දැනගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව response වගේක් අපිට feedback වගේක් අපිට ඇවිල්ලා තිබ්බා අපිට session එක රෙකෝඩින් එක ගන්න පුළුවන් කියලා. ඒතකොට අපි එදා ඇත්තටම තිබ්බ රෙකෝඩින් එක අපි ආයෙ දානවා YouTube එකේ අපි දාන්න රෙකෝඩින් එක අනිවාර්යෙන්. මෙතනදී අපි කතා කරන්නේ කොහොමද ප්ලාන්ට් එක ඉමේජ් එකක් දීපුවාම ඒ ඉමේජ් එක ඩිටෙක්ට් කරගෙන ඒකේ හයිට් එක ඔටෝ කැල්කියුලේට් වෙන්න අපි හදාගන්නේ කොහොමද කිසිම බේසික් AI දේවල් නැතුව ඉමේජ් ප්‍රොසෙසින් විතරක් යූස් කරලා. එතකොට මම ඔයාලට රෙපෝ ලින්ක් එකක් මේකත් එක්කම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒතකොට ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන රෙපෝ ලින්ක් එකේ තියෙන දේවල් බලන්න. එතකොට ඒකත් එක්ක මම මේක දාලා තියන්නම්. එතකොට මේ කෝඩ්ස් කියන එක ඇතුලේ ඔයාලට මේ ඉමේජ් ප්‍රොසෙසින් වැඩවලට ඕන ෆයිල්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පළවෙනි දවසේ කතා කරේ මෙන්න මේ ෆයිල් එක. ඒතකොට මේ ෆයිල් එකේ අර සම්පූර්ණ ඉමේජ් ප්‍රොසෙසින් ෆන්ඩමෙන්ටල්ස් දේවල් ටික ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපි මෙන්න මේ ප්ලාන්ස් කියන ෆෝල්ඩර් එකේ තියෙන මෙන්න මේවත් එක්ක තමයි අපි අද වැඩේ කරන්නේ. ඒතකොට මේ දේවල් ටිකත් ඔයා වැඩේට දාගන්න නැත්නම් මේ දේවල් කරගන්න අමාරු වෙනවා. හරිද? දැන් අපි මේක පටන් ගන්නවා නම් ඔයාලගේ මේ ෆයිල් රෙපෝ ලින්ක් එකේ දාන්න. ඒතකොට ඔයාලා ඒකේ ක්ලෝන් එකක් හරි එහෙම නැත්නම් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන හරි ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට දාගන්න. ඒකල මේ උඩ cmd කියලා ටයිප් කරන්න. ටයිප් කරලා මෙතන ටයිප් කරන්න Jupyter notebook. ඔයාලට Jupyter notebook එක කැමති විදිහට ඇක්සස් කරන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. හරිද? ඔයා Jupyter notebook කියලා මෙතන ගහපුවාම Jupyter notebook එක ඔයාගේ browser එකේ open වෙයි. එතකොට එතන open වෙන්නේ මෙන්න මේ file path එක. හරිද? විදිහට open වෙනවා. ඒතර මේක ඉස්සෙල්ලා මෙන්නේ ඔයාගේ local host tree එක. දැන් ඔයාගේ වැඩ කරන තැන තියෙන working area එකේ තියෙන files ටික මෙතන load වෙනවා. හරිද? දැන් මෙතන මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්. එතන අපි පළවෙනි දවසේ කතා කරපු අර බේසික්ම ෆන්ඩමෙන්ටල්ස් දේවල් ටික ඔයාලට මේ නෝට්බුක් එකේ ඇතුළේ බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉස්සරහට රෙකෝඩින් දානවා පළවෙනි දවසේ කරපු සෙෂන් එකේ සහ දෙවෙනි දවසේ කරපු සෙෂන් එකේ. එතකොට ඒවත් බලන්න. එතකොට අද දවසේ කරන පාර්ට් එකට මේ සම්පූර්ණ මේ ප්ලාන්ට් එක හයිට් එක කැල්කියුලේට් කරන පාර්ට් එකට මෙන්න මේ දේවල් ටික ඕන වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොහොමද ඉමේජ් එක ලෝඩ් කරන්නේ, කොහොමද පික්සල් වයිස් ඔපරේෂන්ස් කරන්නේ, ඒ වගේම කොහොමද ඉමේජ් ටෙස්ට් රෝල් කරන්නේ. අනිවාර්යයෙන්ම ඕන දෙයක් තමයි මෙන්න මේ කලර් සෙග්මන්ටේෂන් කියන එක. ඔන්න ඔක අපිට ඕනම වෙන දෙයක් අපි මේ කරන ප්‍රොජෙක්ට් එකට. ඒතර අපි මේවා පළවෙනි දවසේ කතා කරා day 1 අපේ boot camp එකේදී. එතකොට මෙන්න මේ දේවල් එක්ක ඒ වගේ තමයි ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ කොහොමද කොහොමද ප්ලාන්ට් එක හයිට් එක කැල්කියුලේට් කරන්න කියලා. මම ඔයාලට ඩීම එකක් විදියට වෙන්නොත් මේකේ සම්පූර්ණයෙන් මේ කෝඩ් එක ඔයාලා රන් කරලා බලුවොත් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මම මෙතන රන් කරලා වෙන්න නම් ඔයාලට මෙතන මේ විදිහට මෙයා අපි දෙන ඉමේජ් එක අනුව ප්ලාන්ට් එකේ හයිට් එක මෙතන පික්සල් වලින් පෙන්වනවා. ඒතර මේවා එකක් සාමාන්‍යයෙන් කිසිම AI පාර්ට් එකක් නැතුව බේසික්ම ඉමේජ් ප්‍රොසෙසින් වලින් වාට කරගන්න පුළුවන්. කොහොමද ප්ලාන්ට් එක ඩිටෙක්ට් කරගෙන මේ විදිහට ප්ලාන්ට් එකේ හයිට් එක කැල්කියුලේට් කරන විදිහ ඉමේජ් ප්‍රොසෙසින් වලින් කරන්න පුළුවන්. අපි ඒක කරන විදිහ බලමු. ඒතර මම මේක අලුතෙන්ම ෆයිල් එකක් ඕපන් කරලා කරන්නම්. ඒතර මේ විදිහට අලුතෙන් ඔයාලා ෆයිල් එකක් ඕපන් කරගන්න Python notebook ෆයිල් එක. ඒතර මේ වැඩේට අනිවාර්යෙන් අපිට බේසික්ම ෆන්ඩමෙන්ටල්ස් ඕන වෙනවා. මම කායිත් කියන්නේ ඒකයි. මේ වැඩේ කරන්න නම් අපිට Python වල ඕන වෙනවා මුලින්ම import කරගන්න අපේ CV2 කියන library එක. ඊට පස්සේ මට ඕන වෙනවා ඒ වගේම numpy කියන මේවා එක. ඔයාලගේ working area එකේ මේවා නැත්තම් මම ඔයාලට day 1 එකේ කියලා දුන්නා කොහොමද
කමාන්ඩ් එකක් ගහලා කොහොමද මෙන්න මේ දේවල් වර්කින් ඒරියා එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඊට පස්සේ මට මෙන්න මේ දේවල් ටික ඕන වෙනවා මේ වැඩේ කරගන්න. CV2 එකෙන් තමයි අපි සාමාන්‍යයෙන් OpenCV CV2 කියන්නේ මොකද්ද? අපේ OpenCVT ෆයිල් එක. numpy අපිට මෙතන ඕන වෙනවා. මෙතන අපි numpy array එක වැඩ කරන නිසා. දැන් මේ වැඩේට මට ඕන වෙන ෆයිල්ස් වන්න මේ ෆෝල්ඩර් එකේ දාලා තියෙනවා. හරිද? මෙන්න මේකේ මෙන්න මේ plants කියන ඇතුලේ තියෙන මෙන්න මේ images ටික අපිට මේ වැඩේ වලට ඕන වෙනවා. එතකොට මුලින්ම මම කරන්නේ මම මෙන්න මේ plants ෆයිල් එකේ තියෙනවා මෙන්න මේ වගේ image එකක්. මෙන්න මේ image එක මම මගේ working area එකට මම load කරගන්න ඕන. මේ ටිකක් size අපි මේක resize කරගමු. මම ඒක resize කරන විදිහට ඔයාලට කියලා දෙන්නම්. මේ image එක මම වැඩ කරන තැනට දැන් load කරගන්න ඕන. හරිද? වැඩ කරන තැනට load කරගන්න නම් මම මොකද කරන්නේ? මම පොඩි variable එකකට මේව assign කරගන්නවා. frame කියලා. මම මේකට පාවිච්චි කරනවා OpenCV වලින් function එකක් තමයි imread කියලා කියන්නේ. ඒතර imread function එකෙන් මට image එකක් read කරගන්න පුළුවන්. ඒතර මෙතන plant path එක දෙනකොට අනිවාර්යයෙන් මම ඉදත් කියලා දුන්නා. ඔයා path එක දෙන්න ඕන. දැන් ඔයා relative path එක දෙනවා නම් ඔයා දැන් ඉන්න තැන ඉඳන් අපි දැන් වැඩ කරන්නේ මෙන්න මේ හරියනේ. title 1 කියන එකනේ වැඩ කරන්නේ. එතකොට ඔතන ඉඳන් තමයි path එක දෙන්නේ. ඒතර මම plants කියන එක ඇතුළට ගිහින් මේ d4 කියන එක බලන්න ඕන. හරිද? plants කියන folder එකේ d4 කියන image එක මම බලන්න ඕන. d14 කියන png එක මම මෙතන load කරගන්න. හරිද? දැන් මම මේක පොඩ්ඩක් show කරොත් අපි දන්නවා show කරන්න අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් cv2 එනවා imshow කියලා function එකක්. ඒතර imshow function එකට මම අතට දේවල් දෙකක් දෙන්න ඕන. මොකක්ද මේ image එක load කරද්දී එන name එක සහ මම මෙතන ගත්ත image එක. ඒ වගේම මෙයා load කරද්දී අපි තව දෙයක් මෙයාට දෙනවා. මෙයාට මම තව දෙයක් දෙනවා. අර මම කියලා දුන්නේ අර මට ඕන මෙයාව බටන් එකක් ප්‍රස් කරද්දි මේ image එක show කරන එක close වෙන්න. ඒතර මම ඒකට පාවිච්චි කරනවා මේ wait key කියන function එක. CV2 වල එන මෙන්න මේ wait key කියන function එකෙන් මට පුළුවන් අර show කරන image එක බටන් එකක් ප්‍රස් කරාම විතරක් close වෙන විදිහට හදාගන්න. ඒතර එයා මොකද කරන්නේ? මෙන්න මේ wait crew කියන function එකෙන් මේ code එක post කරලා තියාගන්න. ඒතර මම බටන් එක press කරපු ගමන් එයා මේ OpenCV නැත්නම් මේ Jupyter වලින් on වෙච්ච ෆයිල් ඔක්කොම close කරලා දානවා. දැන් මම මේක run කරලා බැලුවොත් බලන්න මේ විදිහට image එක load වෙනවා. ඒ වගේම මට මෙයා මොකක් හරි බටන් එකක් press කරපුවම එයා close වෙනවා. ඒ බටන් එක press කරනම close වෙන විදිහ හදාගන්න මෙන්න මේ දෙක දාන්න ඕන. හරිද? දැන් මෙතන ඔයාලට පේනවා මම මේක run කරාම මේ එන image එක ටිකක් size නේද? මේක size එක වැඩි කියලා තේරෙනවා. ඒතර මට ඕන මේක resize කරගන්න. කොහොමද මම මේක resize කරගන්නේ? හරිද? මම ඉස්සෙල්ලාම කරන වැඩේ මම ගන්නවා මේ image එකේ height එකයි width එකයි. මම ගන්නවා පොඩි variable එකකට මම එදත් කියලා දුන්නා Python වල functions වලට පුළුවන් multiple දේවල් return කරන්න. ඒතර මම කරන වැඩේ height එකයි width එකයි මම පොඩ්ඩක් variable දෙකකට ගන්නවා. ඒතර ඒක කරන්නේ මම මගේ මේ original image frame කියන එකෙන් ඔයදන්න frame.shape කියන එකෙන් හැම වෙලෙම return වෙන්නේ මොකක්ද? හැම වෙලෙම frame.shape කියන එක මම පොඩ්ඩක් print කරලා පෙන්නනවා ඔයාලට. මේකට යන්න කලින් මම මේක පොඩ්ඩක් කමෙන්ට් කරගන්නම්. මම මේ frame කියන එක මම print කරොත් එහෙම මෙන්න මේ frame එකේ මට බලන්න ඕන නම් ඇත්තටම මේ images කියන්නේ මොනවද කියලා මට තේරුම් ගන්න ඕන. මම මේකත් පොඩ්ඩක් කමෙන්ට් කරගන්නම්. හරිද? මම මේක run කරොත් මෙතන පේනවා ඔයාලට මේ මොකක්ද මේ? මෙන්න මේ load කරගත්ත image එකේ තියෙන size එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ යාගේ height එක. මේ තියෙන්නේ යාගේ width එක. තියෙන rows ගාන සහ columns ගාන. සහ තියෙන channels ගන්න මේක color image යන නිසා තමයි මෙහෙම තුනක් තියෙන්නේ. එතකොට shape එකෙන් හැම වෙලෙම return කරන්නේ මේ විදිහට තියෙන columns ගන්න සහ තියෙන rows ගන්න සහ columns ගන්න. එතකොට මේකේ rows 768ක් තියෙනවා සහ columns 1366ක් තියෙනවා. ඉතින් මට ඕන දැන් මෙයාගේ height එකයි width එකයිනේ. ඇත්තටම height එක කියන්නේ මේකනේ. නේද? ඉස්සෙල්ලාම height එක කියන්නේ මේක. තියෙන rows ගන්න. නැත්තම් ඊට පස්සේ මට width එක ඕන නම් මම ගන්නේ මේ පැත්තට තියෙන ගාන. එතකොට මට මෙන්න මේ shape කියන එකෙන් return කරන්න මේ තුන් දේවල් තුනමනේ මට මෙයා ඕනේ නැහැ නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයා දන්නවා මෙතන Python වල list වලදී නැත්තම් numpy array එක වැඩ කරනකොට 0 1 2 3 විදිහට තමයි index වෙන්නේ. එතකොට පළවෙනි එක මට access කරන්න ඕන නම් shape වල 0 කියලා මට ගන්න පුළුවන්. මට width එක ගන්න ඕන නම් shape වල
ස්ක්වයර් බ්‍රැකට් ඇතුලේ දාලා 1 කියන එක ඇක්සස් කරන්න පුළුවන්. මට මෙයාව ඕනේ නැති නිසා මට මේ දෙන්න විතරක් මල්ටිපල් විදියට ගන්න පුළුවන්. ඒතර මම කරන්නේ මෙන්න මේක මේවා කරන එක. ඒතර height with height කියන්නේ පළවෙනි එක. ඒතර shape වල මෙයා කරන්නේ මට ඕන බිඳුවේ ඉඳන් දෙක හැම වෙලෙම මතක තියාගන්න මේ Python වල ඔයා කොහෙදී හරි ඕනම තැනක ඔයා boundary එකක් දෙනවා නම් මෙයා මේ විදිහට ඔයා boundary එකක් මේ විදිහට දෙනකොට මෙයා return කරන එකක් අඩුයි. එතකොට මෙතන වෙන්නේ බිඳුව 1 කියන යනකම් දෙක යන්නේ නැහැ. අප boundary කවුද යවත් එන්නේ නැහැ. එතකොට බිඳුව 1ට යනකම් තියෙන දේවල් ටික මෙතන return කරගන්නවා. ඒ කියන්නේ ඉස්සලා මෙන්න එක තමයි height එක ඊට පස්සේ width එක විදිහට මෙයා return කරනවා. එතකොට මම height width කියන විදිහට variables දෙකක් හදාගෙන තියෙනවා. හරිද? දැන් මට ඕන image එක resize කරන්නනේ. image එක resize කරන්න නම් මම කරන්නේ හරි සරල දෙයක්. මම ආයේ original image එකට මෙයාව assign කරගන්නවා. ඒකට මම පාවිච්චි කරන පොඩි function එකක් CV2 වල එනවා මේ resize කියන function එක. ඒතකොට මේ resize කියන function එකට මම දෙන්න ඕන මගේ දැන් තියෙන image එක. ඒ කියන්නේ මෙන්න මේ තියෙන image එක. එයා හැදුනට පස්සේ මෙයා ආපහු ඒ image එකට assign වෙයි. දැන් තියෙන image එක දෙනවා මම. ඒ වගේම මම මෙයාගේ දැන් height එකයි width එකයි දෙන්න ඕන. මම මේකට පොඩ්ඩක් ඉන්න මම කියලා දෙන්නම්. int කියන එක ඇතුලෙන් මම කියනවා මෙයාගේ දැන් height එක වගේ නෑ ඉස්සෙල්ලා මම width එක දෙන්නේ. ඉස්සෙල්ලා මම මෙයාගේ width එක වගේ භාගයකට හරවන්න. ඒ වගේම මෙයාගේ height එකත් මම මේකේ width එකයි height එකයි පාස් කරන්න ඕන. height එකත් කලින්ට වගේ භාගයක් දෙන්න. හරිද? මොකද්ද මම මේ int වලින් වැඩි කරේ? ඇයි මම මෙතන int වලින් මෙහෙම කරේ? මේ කරේ දැන් සාමාන්‍යයෙන් width එක දෙකට බෙදනකොට සමහරවිට decimal values එන්න පුළුවන්. දැන් මෙතන අපි වැඩ කරන්නේ pixel එකකින් හින්දා අපි මේක integer එකකට convert කරගන්න ඕනින් තමයි මම මේ passing පාවිච්චි කරේ. එතකොට මෙයා මේකද කරන්නේ මේක දැන් තියෙන width එක දෙකෙන් බෙදලා එයාව integer එකකට convert කරලා දෙනවා. එතකොට මෙතනින් size එක ඔයාලට අපව frame එක හදාගන්න පුළුවන්. එතකොට මේ CV2 resize කියන function එක ඔයාලට පාවිච්චි කරලා පුළුවන් image එක resize කරගන්න. දැන් මම මේ image එක බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් image එක කලින් තිබ්බට වඩා resize වෙලා තියෙනවා. කලින් වගේ height එකෙන් භාගයයි width එකෙන් භාගයකට හදාගෙන තියෙනවා ලොකෝට තිබ්බ image එක. මෙහෙම තිබ්බ image එක අපි මේ විදිහට resize කරගත්තා. දැන් අපි ඊළඟ වැඩේද මොකක්ද? දැන් අපි කතා කරා color segmentation වල අපි බලන්න ඕන. දැන් මෙතන එක එක parts තියෙන්න පුළුවන්. color segmentation කිව්වේ මොකක්ද? මම චුට්ටක් මතක් කරන්නම්. color segmentation කිව්වේ අපිට color එක අනුව දේවල් detect කරලා එළියට ගන්න පුළුවන් නම් එතන අපිට වටිනවා. දැන් මෙතන ඔය color segmentation පොඩි අවුලකුත් තියෙනවා. මම ඒකම කියලා පටන් ගන්නවා. color segmentation වල තියෙන අවුල තමයි එකම color එකෙන් තව තිබ්බොත් එයාලව detect වෙනවා. ඒක හරි. අපිට එයාලව ඕන නම් අයින් කරගන්න පුළුවන්. දැන් මෙතන සාමාන්‍යයෙන් උස වස්තුවකට තියෙන මෙයානේ. ඒතර මට මෙයාව detect කරගන්න ඕන නම් මට කරන්න තියෙන්නේ color segmentation use කරලා මෙන්න මෙයාව විතරක් එළියට ගන්න. හරිද? ඕකට මම පාවිච්චි කරනවා color segmentation කියන method එක. ඔතනදී මම කිව්වා color segmentation එක වැඩ කරනකොට අපිට මේ තව දෙයක් මම කියන්නම්. අපි පළවෙනි දවසේ කතා කරා මේ image processing වල image එකක් ගත්තාම image එකක් OpenCV වල use වෙන්නේ BGR කියන format එකේ. ඒක default එන දෙයක්. එයාලා ඒක අර සාමාන්‍ය මේ OpenCV කියන එක හදලා තියෙන C++ එක. ඒතකොට එයාලා ඒක දැක්කා ඒක ගොඩක් efficient වෙන්නේ BGR කියන format එකෙන්. ඒකයි එයාලා ඒක default use කරන්නේ. දැන් හැබැයි මෙතන මේ BGR කියන format එකෙන් අපිට මෙතන වැඩ කරන්න බෑ. මම මෙයාව හරව ගන්න ඕනේ මේ original image එක HSV කියන format එකට. හරිද? HSV කියන format එකට හරවනවා පාවිච්චි කරනවා මේ CV2 වල මේ CVT color කියන function එක convert color කියන function එක මම use කරනවා. ඒකට මම මගේ original image එක දෙනවා. original image එකත් එක්ක මම දෙන්න ඕන මොකද්ද දෙන්න ඕන color conversion එක. color conversion එක දෙනකොට මේක capital දෙන්න මෙතන. color දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ BGR කියන format එකෙන් මට මේව හරවන්න ඕන HSV කියන format එකට. හරිද? දැන් තියෙන්නේ original image එක මම original image එකයි convert කියන එකට දෙන්න ඕන. හරවෙන්න ඕන මේවා එකයි. දැන් මම මෙතන පොඩ්ඩක් මේක පොඩ්ඩකට වෙනස් කරලා HSV කියන එක පෙන්නන්නම්. දැන් ඔයාලා බැලුවොත් මේක HSV format එකට හැරවිලා තියෙනවා. ඒතර මේ HSV format එක සාමාන්‍යයෙන් අපේ හැට අමාරු වුණාට කම්පියුටර්ස් වැඩ කරන්න ලේසි වෙන්නේ මේ HSV කියන format එකෙන්. H කියන්නේ hue, H කියන්නේ saturation, V කියන්නේ value. ඒතර මේවත් එක්ක color segmentation කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ next step එක වෙන්න ඕන. Your next step should be converting this image into HSV color format. ඊට පස්සේ දැන් ඔයා හදා ගන්න ඕනේ දැන්
මං HSV එකට ෆෝමැට් කරා. දැන් මට ඕන මෙන්න මේ ගහ විතරක් එළියට ඇදලා ගන්න. ඩිටෙක්ට් කරගන්න. ඊට ඒකට මං කිව්වා කලර් කන්වර්ෂන් වල නැත්නම් මේ කලර් සෙග්මන්ටේෂන් වල යූස් කරන මෙතඩ් එක තමයි මේ රේන්ජ් එකක් පාවිච්චි කරන එක. ඒතර ඔය රේන්ජ් එක ගන්න විදිහ අපි පළවෙනි දවසෙත් කතා කරා. උතනදී අපිට රේන්ජ් එක නිකම්ම අපිට හදාගන්න බෑ. ඒතර රේන්ජ් එක සාමාන්‍ය අපිට Google search කරලා උනත් ගන්න පුළුවන් කලයකට දාලා. දැන් මෙතන මේ ඉමේජ් එකේ තියෙන මෙන්න මේ වගේ කලර් එකක් නේ. මෙන්න මේ වගේ කලර් එකක් තමයි ඉමේජ් එකේ තියෙන්නේ. එතකොට අපි පළවෙනි දවසේ ඔක කතා කරා තියරි වල අපි පළවෙනි දවසේ ඔක කතා කරා කලර් රේන්ජ් එක හොයනකොට දැන් HSV කලර් ෆෝමැට් එකකින් යනකොට දැන් ඉමේජ් එක මෙහෙම තියෙනවනේ. ඉමේජ් එක මෙහෙම තියෙනකොට අපි ඉස්සෙල්ලම ඩිෆයින් කරගන්න ඕන අපේ අපර් කලර් එක. අපේ අපර් කලර් එක තමයි අපි ඩිෆයින් කරගන්න ඕන. අපර් කලර් කියන්නේ මොකක්ද ඇත්තටම? මේ HSV කියන කලර් ෆෝමැට් එක ගත්තොත් ඔක අපි පළවෙනි දවසෙත් කතා කරා. HSV කියන කලර් ෆෝමැට් එක ගත්තොත් hue values ටික තියෙන්නේ මෙන්න මේ වගේ. එතකොට HSV කියන කලර් ෆෝමැට් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් දැන් මම බලන්න ඕන ගහට එන්න පුළුවන් උපරිම වැලියු එක HSV වැලියු එක කීයද? සහ මේ ගහේ පාටට අදාළව දැන් ඔයා මෙතනින් වැලියු එක පොඩ්ඩක් එහාට පෙන්නොත් කහ ඒවත් ඩිටෙක්ට් වෙලා එන්න පුළුවන්. මේ පැත්තෙත් පොඩ්ඩක් වැරදුනොත් එහෙම කහ දැන් අප මං කිව්වා ඉස්සලම රේන්ජ් එකක් තෝරනකොට අපර් රේන්ජ් එක තමයි ඉස්සලම තෝරන්න ඕන. හරිද? මේ මොකද්ද මේ කියන්නේ? දැන් සාමාන්‍යයෙන් දැන් මං යන්නේ දැන් මං ඉමේජ් එකක් HSV වලට හරවලා තියෙන්නේ. ඒක හරි. මං කරන්න යන්නේ අර ගහට පාටක් තියෙනවනේ මෙන්න මේ. මෙන්න මේ ගහේ මෙන්න මේ පාට මම විතරක් ඩිටෙක්ට් කරා. අනිත් තැන් වල ওই පාට නැහැනේ. අනිත් තැන් වල චුටි චුටි තිබ්බහම ඒවා මට පස්සේ අයින් කරලා දාන්න පුළුවන්. ඒරියා එක කන්සිඩර් කරලා. දැන් මට ඕන මෙන්න මේ ගහේ මෙන්න මේ පාට් එක ගන්න. ඒතර ওই පාට් එක ගන්න මට සරල දෙයක් කරන්න තියෙන්නේ. මේ කලර් මේකට එන්න පුළුවන් උපරිම ගහක එන්න පුළුවන් උපරිම කලර්ස් ටික මම බලනවා රේන්ජ් එක. හරිද? දැන් බලන්න මෙතන. දැන් ගහ දැන් මේ තියෙන අඩුම වැලියු එක. මට උපරිම වැලියු එක හොයන්න ඕන. මේ හරියට දැන් මේ හරිය මම පොඩ්ඩක් වෙනපු ගමන් මේ කට්ටිය ඩිටෙක්ට් කරලා එන්න පුළුවන්. ඒ හරිය මේ පාටක් තිබ්බත් ඒවත් ඩිටෙක්ට් වෙන්න පුළුවන්. ඒකයි කලර් සෙග්මන්ටේෂන් තියෙන පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. නැත්තම් මට අපර් වැලියු එක දෙන්න ඕන. අපර් වැලියු එක දෙනකොට මතක තියාගන්න මේ දෙක හැම වෙලෙම ෆුල් තියාගන්න. මෙතෙන් එන්න පුළුවන් උපරිමගේ දෙන්න. ඊට පස්සේ ලෝවර් වැලියු එක හොයනකොට මම එදා කියලා දුන්නා. මොකද්ද කරන්නේ? ලෝවර් වැලියු එක හොයනකොට මෙන්න මේ අපර් කලර් එක මෙන්න මේ ෆන්ක්ෂන් එක යූස් කරනවා. මම මේක ඔයාලට දීලා තිනවා. මෙන්න මේ ෆන්ක්ෂන් එක යූස් කරා. මේ ෆන්ක්ෂන් එකේ ඔයා අපර් කලර් එකට දෙනවා දැන් මේ ගත්ත කලර් එක. ඊට පස්සේ ලෝවර් කලර් එකට අපි අපේ අගයන් රන් කරලා හොයාගන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක රන් කරලා ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. හරිද? ඒ වගේම ඔයා මෙතන දෙන්න ඔයාගේ දැන් ඉමේජ් එක. මෙන්න මේක මේ විදිහට එනවා. හරිද? දැන් මට මේකෙන් ඕන දැන් මම අපා කලර් එක සර්ච් කරලා හොයාගත්තනේ Google සර්ච් කරලා ඔයාලට හොයාගන්න පුළුවන්. දැන් මම බලන්න ඕන කොහොමද මේකෙන් ලෝවර් කලර් රේන්ජ් එක හොයාගන්නේ. හරිද? මම මේක ඉක්මනට කියගෙන යන්න අපි ඉදා මේව ගොඩක් වෙලා අරන් කතා කරා. අපි අපේ වැඩේ කරන්න ඕන නිසා මෙතනින් මට ඕන දැන් මේ ගහයට අදාළ ලෝවර් කලර් එක විතර ඩිටෙක්ට් කරගන්න. එතනදී මම ඉස්සෙල්ලාම කරන්නේ මේ H මෙහෙම වෙනස් කරගෙන යනවා. H මෙහෙම වෙනස් කරන් යද්දී ඔයා හොඳට බලන්න. H මෙහෙම වෙනස් කරන් යද්දී හොඳට බලන්න. එක වෙලාවක් එන්න පුළුවන් ගහේ පාර්ට්ස් මැකෙන්න ගන්න. ගහේ පාර්ට්ස් මැකෙන්න ගන්න අවස්ථාවේ නතර කරන්න. හිතන්න. මේ තා ටිකක් මම යනකොට ඔය ගහේ පාර්ට්ස් මැකෙන්න ගන්න. ඔය ගහේ පාර්ට්ස් මැකෙන්නේ නැති අඩුම අවස්ථාව ගන්න. ඒ ලෝවර් එකනේ හොයන්නේ. අප ඒක අපි අර විදිහට හොයුවා මේ මෙතනින් ගහ උස පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් පික්සල් එකකින්. ඉතින් ඔන්න ඔය අවස්ථාව ගන්න. දැන් මෙතනින් මේ ගහේ පාර්ට්ස් අඩු වෙන්නේ අවස්ථාව මම මේක නතර කරගන්න. හරි මම නතර කරගන්න. ඊට පස්සේ සැචුරේෂන් එකෙදිත් එහෙමයි මම මෙහෙම වැඩි කරන් යනවා. ගහේ පාර්ට්ස් මැකෙන්න යන අවස්ථාවේ මම මෙයා නතර කරගන්න. ගහේ පාර්ට්ස් අඩු වෙන්න. එහෙම ගහේ පාර්ට්ස් අඩු වෙන්න බෑ. ගහේ පාර්ට්ස් අඩු වෙන්න යන වෙලාවේ මම මෙයාව නතර කරගන්න. ගහේ පාර්ට්ස් අඩු වෙන වෙලාවට මම මෙයා නතර කරගන්න. මේකත් එහෙමයි මෙහෙම වැඩි කරන් යනකොට බලන්න ගහේ පාර්ට්ස් එක වෙලාවක මේවා වෙන්න පුළුවන්. අඩුම අවස්ථාවේ තියාගන්න. දැන් මේ තව ඒවා ඩිටෙක්ට් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ වැලියුස් ටික ඔයාලට යූස් කරන්න පුළුවන්. දැන් ඔයාලට ඉන්ටර්නෙට් සර්ච් කරලා උනත් මේක ගන්න පුළුවන්. ඔන්න ඔහොමයි ලෝවර් කලර් එකත් හොයන්න. හරිද? අපි යන් අපේ වැඩේට. ඊට පස්සේ දැන් මට ඕන ඔය ලෝවර් කලර් එකයි අපර් කලර් එකයි මේ ගහට අදාළව මම ඒක කොපි කරලා ගන්නම් මෙතනින්.
ඔයාලත් ඒක යූස් කරන්න. හරිද? සාමාන්‍යයෙන් ඕක මෙතන උපරිම තියාගන්න. මෙතන එන්න ඕන සාමාන්‍ය හරිමාගේ මෙතන 70 වෙන්න ඕන. මේක අර සර්ච් කරලා ගන්නවා. අර සර්ච් කරගත්තොත් ලේසි. එහෙම නැත්නම් අර විදිහට මැනුවලි යූස් කරලා බලන්න ඒත් පුළුවන්. ෆන්ක්ෂන් එකට දාලා බලන්න මෙයා කියන්නේ එනවා. හරිද? දැනට මෙතන ඔයාලා යූස් කරන්නේ ඔය ගහට අදාළ මෙන්න මේ කලර්ස් මට ලේසියෙන් ඩිටෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ රේන්ජ් එක පාවිච්චි කරොත්. හරිද? දැන් මම මොකද්ද කරලා තියෙන්නේ? මගේ ඉමේජ් එක මම මෙතන ලෝඩ් කරගෙන තියෙනවා. හරිද? මේක වැඩක් නෑ. මම මේක කමෙන්ට් කරන්නම්. ඊට පස්සේ මේ ඉමේජ් එකේ මම height එකයි width එකයි අරන් මම පොඩ්ඩක් මේ ඉමේජ් එක ලොකු වෙඩි නිසා රීසයිස් කරා. ඊට පස්සේ මම සරලව මේ ඉමේජ් එක HSV ෆෝමැට් එකට වැඩ කරා. මේ කලර් සෙග්මන්ටේෂන් එක වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම HSV ෆෝමැට් එකට හැරෙන්න ඕන. ඊට පස්සේ මම මේ ගහට අදාළ වෙන්න මේ ටිකනේ මට ගලවලා ගන්න ඕන. ඔයට අදාළ රේන්ජ් එක මම ඩිෆයින් කරා. හරිද? ඒක හොයාගන්නකොට අප කල එක මම කොහොමද හොයාගන්නේ? අප කල එකේ මෙන්න මේ වැලියුස් දෙක අනිවාර්යෙන් ෆුල් තියාගන්න. මෙතන අප වැලියු එක ඔයා එතන සර්ච් කරලා බලන්න. සාමාන්‍යයෙන් කොළ පාට එන්න පුළුවන් උපරිමගේ. පොඩ්ඩක් මෙහාට පැන්නොත් මේ පාටත් ඩිටෙක්ට් වෙන්න පුළුවන්. ඒක බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බොත් තමයි අවුලක් තියෙන්නේ. අවුලක් නැහැ අපි අර ඒරියා එක කන්සිඩර් කරන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අර මෙන්න මේ දීලා තියෙන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා මම මෙතන රෙකෝඩ් එකේ දීලා ඇති. මෙන්න මේ අර ෆන්ක්ෂන් එක යූස් කරලා මෙතෙන්ද දෙන්න ඔයාලට හොයන ඉමේජ් එක ඔය ගන්න ඉමේජ් එක දෙන්න. ඒ වගේම එයාගේ ලෝව කලයක ඔයා දෙන්න. දීපුවම අර වගේ එකක් එනවා. එතනින් ඔයා එහෙම කරලා බලන්න. ඔයාට ලෝව කලයක හොයාගන්න පුළුවන් අරකට අදාළ. පොඩ්ඩක් එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කන්ටුවර්ස් ආවොත් අපි කියන්නේ පොඩි පොඩි ඩොට්ස් ආවොත් අපිට ඒක අයින් කරලා දාන්න පුළුවන්. දැන් මම මොකද කරන්නේ? මම පොඩි අර ගහට අදාළ බවුන්ඩරි එකක් ඩිෆයින් කරගෙන ඉන්නේ. මෙන්න මේ ඩිෆයින් එක බවුන්ඩරි එකක් හදාගෙන තියෙන්නේ. දැන් මට ඕන ওই බවුන්ඩරි ඇස්සේ තියෙන හැම දෙයක්ම පොඩි දෙයකට ගන්න. හරිද? ඕක මම ගන්නවා මාස්ක් එකක් කියලා. අපි ඔය කතා කරා. ඔකට පාවිච්චි කරනවා මේ CV2 වල මේ in range කියන ෆන්ක්ෂන් එක. එතන මේ in range කියන ෆන්ක්ෂන් එක පාවිච්චි වෙනවා. එතන මේ in range එකේදී මෙයා කරන්නේ මේ ෆන්ක්ෂන් එකේදී මම මෙයාට දෙනවා මගේ HSV image එක. HSV වලට කන්වර්ට් කරපු එක. ඒ සහ මගේ ලෝව කලර් එක. එන්න පුළුවන් යට බවුන්ඩරි සහ උඩ බවුන්ඩරි. හරිද? එතන මෙයා මොකද කරන්නේ? මෙන්න මේ ෆන්ක්ෂන් එක මේ HSV එකේ බලනවා. මෙන්න මේ ලෝව කලර් එකේ ඉඳන් අප කලරකට යනකම් තියෙන දේවල් එයා ඩිටෙක්ට් කරගන්න. ඔය රේන්ජ් එකට අදාළ හැම පික්සල් මෙයා හැම පික්සල් එක ගන්න මේ ගිහින් එයා බලනවා මම පොඩක් මාස්ක් එක වලට print කරලා පෙන්නන්නම්. sorry මේ බලන්න දැන් අර ගහ අපි ඩිටෙක්ට් කරගෙන තියෙනවා. අපේ ඊළඟ මේක හරිම සරල දෙයක් කරේ මොකද්ද කරේ මේ ඉමේජ් එක HSV වලට කරනවා මම මේ පොඩි මාස්ක් එකක් හදාගත්තා. ඔකට පාවිච්චි කරන්නේ මේ CV2 වල අපි මේක කතා කරලා තියෙන්නේ in range කියන ෆන්ක්ෂන් එක. ඒතර මේකෙදි වෙන්නේ අර HSV කියන ඉමේජ් එකේ අර ලෝව කල එකයි අප කල එකයි තියෙන හැම පික්සල් එක ගානෙම යනවා. ගිහින් මෙන්න මේ බවුන්ඩරියට අදාළ පික්සල්ස් තියෙනවා නම් එයා ඒවා සුදු පාටින් පෙන්නනවා. නැති ඒවා එයා කළු පාටින් පෙන්නනවා. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. දැන් මෙයා අර මෙන්න මේ ඉමේජ් එකේ හැමතැනම මේ පික්සල් එක ගානෙම යනවා. ඒකල අර බවුන්ඩරියට අදාළ පික්සල් වැලියු එකක් තිබ්බොත් ඒවා බ්ලැක් අදාළ එකක් තිබ්බොත් ඒක වයිට් කරනවා. අදාළ නැති ඒවා තිබ්බොත් බ්ලැක් කරනවා. ඒකයි මෙතන මෙහෙම වෙලා තියෙන්නේ. නේ. අපි රේන්ජ් එක දුන්නේ මෙයාට අදාළවනේ. එහෙනම් එයා ඒ ටිකේ පික්සල් ටික සුදු වෙනවා. තව පොඩි පොඩි කැලි එන්න පුළුවන්. අපිට මේවා අයින් කරන්න පුළුවන්. අනිත් ඒවා බ්ලැක් කරලා දානවා. අපි මෙයාගේ මාස්ක් එක හදාගත්තා දැන් තියෙන අපිට මේවා සෙග්මන්ට් කරලා ගන්න. මට මේව සෙග්මන්ට් කරලා විතරක් අර ගහ ගන්න ඕන නම් කල විදිහට මම පොඩි වැඩක් කරනවා. මම මේක කියලා දෙන්නම්. මම එදා කියලා දුන්නා මේකට කරන්නේ අපි bitwise operation එක. bitwise operation එක තමයි කරන්නේ. bitwise and operation එක තමයි කරන්නේ. හරිද? අපි දන්නා and operation එක කරාම දෙකම true වුණොත් විතරයි අනිත් මේක true වෙන්නේ. මේකට මම පාවිච්චි කරන ඔරිජිනල් image එක. ඒක මම දෙපාරක් දෙනවා. මම එදා කියලා දුන්නා මේ දෙපාරක් දෙන්න කියලා. මේ අපි මේ ෆිල්ටරින් වැඩි කරනකොට අපි මෙතන කරන්නේ මාස්ක් එකක් පාවිච්චි කරලා ෆිල්ටර් කරන ඉඳලා අපි මේ එකම image එක දෙපාරක් දෙනවා. තීලා මෙතන මාස්ක් එක විදිහට තමයි අපි ගන්නෙ. අපි මාස්ක් කියලා ගත්ත එක. මෙතන ඔයා my mask කියලා ගත්තොත් ඒක මෙතන my mask කියලා දෙන්න. mask කියන්නේ මෙතන දෙන type එක. හරිද? මෙතන ඔයා my mask කියලා ගත්තොත් ඒක my mask කියලා මෙතන දෙන්න. දැන් මෙයා මොකද කරන්නේ? අර ඔරිජිනල් image එක ගන්නවා මෙන්න මෙහෙම. හරිද? ඔරිජිනල් image එකත් මෙහෙම අරන් මෙයා හැම පික්සල් එක ගානෙම යනවා. මේ bitwise and එක. මෙන්න මේකේ පික්සල් එකයි. මේකේ පික්සල් එකයි බලනවා. මේ පික්සල් එකෙන් මේ පික්සල් එක වැඩි කරනවා. මේකේ කළු ඒවා තිබ්බොත් අනිවාර්යෙන් කළු කියන්නේ 0. මේවා 0 වෙනවා. සුදු තියෙන ඒවා මොකද වෙන්නේ? මෙයාගෙන් වැඩි වුණොත් සුදු කියන්නේ 1 නේ. මෙතන තියෙන ඒවාත් එක්ක කියන්නේ 1 ඒවා විතරක් සුදු කියන්නේ 1. black කියන්නේ 0. ආයි තන මේ 0 වලින් අනිත් ඒවා හැමදේම වැඩි වුණාම වෙන්නේ blackම තමයි. මේ 1 ඒවා විතරක් white කියන්නේ 1. ඒවා විතරක් මෙයාගෙන් වැඩි වුණාම එතන හැදෙනවා
ගහ. ඒතර අපිට ගහ විතරක් ඩිටෙක්ට් කරලා දැන් එළියට ගන්න පුළුවන් අනිත් ඒවා විතරක් අයින් කරලා. හරිද? මම මෙයා පොඩ්ඩකට print කරලා පෙන්නනවා ඔයාලට res එක කියලා. sorry කලින් close කරලා නෑ අපි. මේ බලන්න දැන් අපි ගහ විතරක් අයනන් තියෙන්නේ. නේද? අපි ගහ විතරක් දැන් ඩිටෙක්ට් කරලා තියාගෙන ඉන්නේ. අර තිබ්බ මේ පොඩි පොඩි points අපි අයින් කරගමු. ගහ විතරක් අපි දැන් ඩිටෙක්ට් කරගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මෙයාගේ height එක calculate කරන්න විතරයි. ඒකට හරිම සරල දෙයක් තියෙන්නේ. දැන් අපේ වැඩ ටික හරි. අපි පොඩි දෙයයි කරේ බලන්න මේ පොඩි කෝඩ් එකකින් අපි අර ගහේ يعني ඉමේජ් එකේ තිබ්බ ගහ අපි ඩිටෙක්ට් කරගත්තා. හරිද? දැන් මම අඳින්න යන්නේ මේ ඉමේජ් එකේ දැන් පොඩක් ඉමේජ් එක වෙන්නන්න මේ ඉමේජ් එකේ තියෙන මෙන්න මේ මෙතන අපි බලන්න යනවා දැන් contours කියලා જાතිය. contours මම කියලා දුන්නා. contours කියන්නේ අර boundary වෙලා තියෙන points. දැන් අපට ඕන මෙන්න මේ ගහ boundary කරලා මේ ගහේ height එකනේ calculate කරන්න ඕන. මේ height එක calculate කරන මේ ගහ වටේට කියන boundary වෙලා තියෙන ප්‍රදේශ මම හොයා ගන්න ඕන. ඒකට මම කියනවා contours කියලා. ඒතර contours වෙන function එකක් කියනවා මේ Python වල. ඕකෙන් ඔය function එකෙන් දේවල් දෙකක් return කරනවා. contours සහ මේ contours තියෙන hierarchy එක මම මේ දෙක පොඩි variable දෙකකට ගන්නවා. contours සහ hierarchy කියන variable දෙකකට. ඕකට අපි පාවිච්චි කරන මේ CV2 වල යන ෆන්ක්ෂන් එකක් find contours කියලා ෆන්ක්ෂන් එක. find contours කියන ෆන්ක්ෂන් එක. ඕකට මම දෙනවා මගේ mask එක. mask එක කියන්නේ මොකද? අර මම මුලින්ම හදාගත්ත අර සුදු black සුදු එක. ඕකට මම කිව්වා එදා මෙන්න මේ ෆන්ක්ෂන්ස් දෙක default use කරන. ඒතර අපි අපේ වැඩේ කරගන්න පුළුවන්. ඕකට මම කියනවා retrieval method එක. retrieval method එක සහ CV2 වල එන අනිත් ෆන්ක්ෂන් එක තමයි මේ approximation method එක. ඒතර එයා මෙන්න මේ දෙක ඔයා default use කරන්න. මේ දෙක අපි ඒ කියන්නේ approximate points එයා හොයාගන්න. contour එකට හදා. ඒතර මේ default use කරන්නේ ඒතර අපේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? මේ functions දෙක ඒ කියන්නේ contours හොයනකොට boundary points හදනකොට මේක තමයි retrieval method එක. contours හොයාගෙන ඒවා retrieve කරනවා. contours approximate දැන් ඇත්තටම මේ contours එක හොයනවා කියන්නේ වටේ තියෙන boundary points තමයි එයා බලන්නේ. ඒතර ඔය boundary points approximate කරන method එකක් තමයි මේ දෙක retrieval method සහ approximate method කියන එක. හරිද? දැන් ඔය මේ find contours එකෙන් වෙන්නේ මේ original කියන්නේ මෙන්න මේ mask එක ඇතුලේ එයා බලනවා මෙතන අපි mask එක දීපුවම ඇති mask එක තියා බලනවා මොනවද boundary වෙලා තියෙන ප්‍රදේශ. හරි මම දැන් for loop එකක් දාලා ඔන්න ඔය ටික අඳින්නේ නැහැ. ඕකට මම සරල for loop එකක් පාවිච්චි කරනවා. පොඩි variable එකක් ගන්නවා cnd කියලා. එතකොට එයා මොකද කරන්නේ මේ contours කියන function එක පුරාවට මේ for loop එකේ බලනවා. හරිද? හැම contour එකම අපිට ඇඳ ගන්න පුළුවන්. එතකොට ඕකට මම කරන්නේ සරල දෙයයි. ඉස්සෙල්ලා මම බලනවා මේ contours වල area එක. දැන් අර ඔයා දැක්ක මෙන්න මේ මම මේක පොඩ්ඩකට කමෙන්ට් කරගන්නවා. මෙයා බලනවා මේ ඉමේජ් එකේ තියෙන බවුන්ඩරි ප්‍රදේශ වල තියෙන දැන් මට ඒරියා එක කන්සිඩර් කරොත් මේ පොඩි පොඩි පොයින්ට්ස් ඒරියා එක මේකට වඩා අඩු වෙනවා මේවා ඩිස්කාඩ් කරලා දාන්න පුළුවන් මට ඕන එක විතරක් අයින් ගන්න පුළුවන් ඒකයි මම ඒරියා එක හොයන්නේ ඒත් ඒරියා එක කැල්කියුලේට් කරන්න ෆන්ක්ෂන් එක තමයි මේ ඒරියා find නැත්නම් CV2 count area කියන්නේ CV2 වල මෙන්න තව ෆන්ක්ෂන් එකක් තමයි මේ මොකද්ද contour කියන්නේ හරිද මේ contour එකට පුළුවන් contour area එකට පුළුවන් මේ හැම cnt එක හරහා දැන් මේක loop එකක් මේ contours ගොඩක් තියෙනවා නම් මේ හැම count එක contour එක ගන්න මෙයා check කරනවා මොකද කරන්නේ මෙයා contour එකේ area එක detect කරනවා හරිද මේ contour එකේ area එක calculate කරනවා අපි පොඩ්ඩකට ඔය area එක print කරලා බලමු loop එක ඇතුළේම බලන්න මේ තියෙන සම්පූර්ණ අර බවුන්ඩරි වෙලා තියෙන ප්‍රදේශ. ඒවා මෙන්න මේ තියෙන පොයින්ට්ස් වල බවුන්ඩරි වෙලා තියෙන ප්‍රදේශ තමයි මේ හොයාගන්නේ. බලන්න මෙතනින් ඇත්තටම අපිට ගහේ ඒරියා එක තමයි මේ තියෙන්නේ. නේද? අපිට ඇත්තටම වැදගත් වෙන්නේ ඔය ගහට අදාළ බවුන්ඩරි එක විතරනේ. අනිත් දේවල් වැඩක් නැහැනේ. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්. හිතන්න ගහ සමහරලාට වැඩෙන මට්ටමේ ගස් තියෙන්න පුළුවන්. මම ඒවට ඒ වගේ ඉමේජ් එකක් පෙන්නන්නම්. දැන් මේ ගහ හිතන්න මේ වගේ තියෙද්දි උනත් අපිට ඩිටෙක්ට් කරගන්න උන. නේද? ගහ හැම වෙලෙම එකම සයිස් එකකින් තියෙන්නේ නැහැනේ. කොනම් පොඩි වැඩි මේ වගේ ගත්තොත් ඔය ගහේ උසනේ කැල්කියුලේට් කරනකොට ගහ පොඩි වැඩ තියෙන්නත් පුළුවන් මේ වගේ. එතකොට මොකද කරන්නේ? අපි ඕන අවස්ථාවකට රෙඩි වෙන්න ඕන නිසා මෙතන කරන්නේ මෙතන පොඩ්ඩක් අර 2000 දෙන්න එපා. 2000 වගේ දෙන්න. මෙන්න මේ පොඩි ඒවා තමයි මෙන්න මේවා තමයි අපි රිමූව් කරලා දාන්න ඕනේ. ඕන නැති දේවල් ටික මට වැදගත් වෙන්නේ මෙන්න මෙයා විතරයි. ඒතර එයාව ඩිටෙක්ට් කරගන්න තමයි මේ වැඩේ කරන්නේ.
හරිද? ඔය වැඩේට මම කරන්නේ පොඩි if එකක් පාවිච්චි කරන මෙයාගේ ඇතුළේම මම කියන if area අපි ගමු 2000ක් වගේ. if 2000ට වඩා වැඩි නම් මම කියනවා ඒ ටිකේ පොඩ්ඩක් contours පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. මෙතන අපි මේව කතා කරා draw contours කියන function එකෙන් මට පුළුවන් draw contours කියන function එකෙන් මට පුළුවන් මේ මම ඒක අඳින්න යන්නේ original image එක. දැන් අනිත් එකේ ඇඳලා හරියන්නේ නැහැ. මම ඒක අඳිනවා මෙන්න මේ contour එක ගානේ අඳින්න contour එක මම pass කරනවා. contour එක ගානේ අඳින්න ඔක්කොම අඳින්න ඕන. තියෙන contours ඔක්කොම අඳින්න ඕන නම් මම -1 කියලා දානවා. තියෙන contours ඔක්කොම අඳින්න ඕන නම් -1 කියලා දානවා. ඒ වගේම මම අඳින්න ඕන කලර් එකක් මෙතන pass කරන්න ඕන. මම ගන්නම් දැනට yellow වගේ BGR format එකේ තියෙන. ඒතර මම දැනට yellow වගේ ගන්නම්. ඒ වගේම ඊළඟට මම pass කරන්න ඕන මෙතන ඒ අඳින line thickness එක 1 වගේ දෙන්නම් මම. හරිද? ඒ වගේම දැන් මේකෙන් කරන්න යා මොකද්ද? ඒරියා 2000ට වඩා වැඩි තියෙන හැම එකක්ම අඳිනවා. මෙතන -1 කියලා දුන්නේ ඒකයි. දැන් හිතන්න ගස් දෙක තුනක් තිබ්බොත් ඉස්සරහට මම අර පෙන්නනම් වීඩියෝ එකක් මම මේක ඇතුළේ ලෝඩ් කරොත් එහෙම සමහරවිට ගස් දෙක තුනක් එක අවස්ථාවේ තිබ්බොත් මෙයාම ඒ අවස්ථාවේ ඩිටෙක්ට් කරගෙන සාමාන්‍ය 2000ට වඩා වැඩි ඒරියා එකක් තියෙන ගස් එයා ඩිටෙක්ට් කරගන්නවා. ඒ ඔක්කොම අඳින්න කියලා තමයි මේ කියන්නේ. හරිද? මේ ඔක්කොම අඳින්න මේ තියෙනවා. ඒකයි මම draw contours කියන එක පාවිච්චි කරේ. ඒතර එයා ඔරිජිනල් ඉමේජ් එකේ මේ හැම කවුන්ට් එක ගානෙම මේ ලූප් එක රන් වෙන හැම පාරෙම එයා තියෙන ඒවා ඔක්කොම අඳිනවා. 2000ට වඩා වැඩි ඒවා තිබ්බොත් එයා ඒවා අඳිනවා. හරිද? මේ තියෙන line thickness එක. ඒ වගේ මම දැන් අඳින්න යන්නේ අපේ ඇත්තටම මේ මෙන්න මේ h මෙන්න මේකෙන් රිටර්න් වෙන මෙන්න මේ h කියන එක තමයි අපිට ඕන උත්තරේ. කමන්නේ අපි ඒක බලමු. මෙන්න මේ ෆන්ක්ෂන් එකට පුළුවන් දේවල් හතරක් රිටර්න් කරන්න. හරිද? මම ඒකට කියනවා මේ CV2 වල එනවා සුපිරි ෆන්ක්ෂන් එකක් bounding ret කියලා. bounding ret කියලා ෆන්ක්ෂන් එකක් කියනවා. මෙන්න මේ bounding ret එකට මම දෙන්න ඕන මගේ contour එක. boundary ret කියන එක මම දෙන්න ඕන මගේ contour එක. ඒතර මෙයා මොකද කරන්නේ? මේ හැම contour එක අදාළම bound වෙලා තියෙන ඒවා බලනවා. හරිද? bound වෙලා බලලා මම එකට පොඩි diagram එකක් මෙයා මෙන්න මේ වගේ එකක් බලනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නේ මෙතන මගේ ගහ තිබ්බනම් මෙයා හැම වෙලෙම මෙන්න මේකට පුළුවන් රිටර්න් කරන්න මෙන්න මෙයාගේ දැන් ඔයා හිතන්නේ මෙතන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් වට වෙලා තියෙන තැනක් contour එකක් ඩිටෙක්ට් කරා කියලා. ඒ ඩිටෙක්ට් එකේ top left corner එකේ coordinates දෙක එයා රිටර්න් කරන්න පුළුවන්. ඒ වගේම මේ අඳින contour එකේ width එකත් එයා රිටර්න් කරනවා height එකත් රිටර්න් කරනවා. හරිද? ඒකයි අතන අර විදිහට හතරක් තිබ්බේ. මොකද්ද මෙයා කරන හතර? අර අදාළ contour එකේ top left corner එකේ තියෙන coordinates දෙක x කණ්ඩාංකය සහ y කණ්ඩාංකය ඒ වගේම මේ contour එකේ width එක ඒ වගේම මේ contour එකේ height එකත් එයා රිටර්න් කරනවා. හරිද? ඒ ටික එයා රිටර්න් කරනවා. ඊට පස්සේ මට ඕන නම් ඔක ඇත්තටම h print කරොත් මට ඔය ගහේ නිකම්ම බලන්න පුළුවන්. මම පොඩක් h පෙන්නන්නම් නිකම් ඔයාලට මෙතන කීයද වගේ යන්නේ කියලා රන් වෙනවා. මේ බලන්න. මෙතන print එකක් අපි දාලා තිබ්බනේ. මේක පොඩ්ඩකට කමෙන්ට් කරගමු. මේක මේ බලන්න 306. මේක ඒ උස තමයි මේ 306 කියන අපි ඒක image එකටම ගමු. ඒකයි මම මෙතන මේක මෙතන දාන්න නැතුව අපි ඒක image එකේම පෙන්නනවා. හරිද? මම ඉස්සලා image එකේ rectangle එක අපි එන්නගෙන ඉන්නේ. ඔකට rectangle එක ඉඳගෙන මම පාවිච්චි කරනවා මේ rectangle කියන function එක CV2 වල එන. ඒතකොට ඒක ඇතුළට මම දෙන්න ඕන දේවල් coordinate ටිකක් මම දෙන්න ඕන. මම මේ අඳින්න යන්නේ original image එකේ. ඒක ඇතුළට මම දෙන්න ඕන මෙයාගේ coordinates දෙකක් දුන්නොත් මට rectangle එකක් අඳින්න පුළුවන් ඕනම තැනක. සාමාන්‍ය rectangle එකක් අඳින්න පුළුවන් මෙයාට මෙන්න මේ point එකයි මෙන්න මේ point එකයි දුන්නොත්. හරිද? මෙන්න මේ points දෙක දුන්නොත් එයාට මේ කියන්නේ මේ point එකයි මෙන්න මේ point එකයි මෙන්න මේ point එකයි දුන්නොත් එයාට ඕනම තැනක rectangle එකක් අඳින්න පුළුවන්. දැන් අපි දන්නවා මේ point එකේ ඔටෝම දුන්නානේ. නේද? මෙයා හොයන්නේ කොහොමද? මෙයා හොයන්නේ ඉතින් මේ තියෙන x නේ. x වලින් ඉඳන් මේ පැත්තට යනවා කියන්නේ w. එහෙනම් මෙතන අපි දන්නවා x plus w තමයි මෙතන coordinate එක. y හිතන්න මේ පල්ලට plus කියලා අපි හිතුවොත් මෙතන මොකද්ද? y plus h. ඒතර මම මේ coordinates එක දුන්නොත් එයා ඒක අපිට අදාළ contour එකට අදාළ මේක අඳිනවා. හරිද? එතකොට මම මෙතන දෙන්න ඕනේ මගේ ඔරිජිනල් ඉමේජ් එක. මම ඉස්සෙල්ලාම දෙන්න ඕනේ මෙයාගේ top left corner එක. ඒ වගේම මම දෙන්න ඕනේ මෙයාගේ bottom right corner coordinate එක. ඒතකොට අපි දන්නවා x plus w plus y plus h.
ඔන්න ඔය දේවල් ටික දෙන්න ඕන. ඒ වගේම මම දෙන්න ඕනේ මේ රෙක්ටැන්ගල් එක අඳින්න ඕන කලර් එක. මම දැනට දෙන්නම් ග්‍රීන් වගේ එකක්. ඒ වගේම මම අඳින්න ඕනේ thickness එක පොඩ්ඩක් දෙක වගේ දෙන්නම් මේකක් අඳින නිසා. හරිද? ඒතර මම මෙයා පොඩ්ඩක් රන් කරලා බැලුවොත් පොඩි ඇරයක් එනවා cv2.rectangle මෙතන එල්ලෙන්න ඕන. දැන් හරි. නෑ මෙතන අපි තව දේවල් ටිකක් දෙන්න ඕන. අපි මෙතන දෙන්න ඕන ෆ්‍රේම් එක. මෙතන මෙයා ෂෝ කරන්නේ මාස්ක් එකනේ. ෆ්‍රේම් එක දෙමු. දැන් බලන්න. මෙයා ඉමේජ් එක අර ගහට අදාළ ඩිටෙක්ට් කරගන්න. හරිද? දැන් බලන්න ගහේ අපිට දැන් තියෙන්නේ ඉතින් මම H ඉස්සලා වලට හොයලත් පෙන්නවා මේ කියන්නේ H කියන්නේ මෙන්න මේ ටික. ඕක අපි මෙතනම print කරගමු. ඊට කලින් මේ ගහේ පොඩ්ඩක් අපි points දෙක මාක් කරගමු. ඒතර උස හොයන්න ලීසිනේ. මම පොඩි circles දෙකක් අඳින්නම්. ඔය ගහේ මෙන්න මේ හරියෙන් වගේ. මෙන්න මේ ගහේ මෙන්න මෙතනින් circle එකයි මෙතනින් පොඩි dot දෙකක් දාගෙන ඒතර අපිට උස කෙලිම detect කරගන්න පුළුවන් මේ පල්ලට. ඒ වගේ එකක් අඳින්නම් මම. ඒ වගේ අඳින්නත් ඔයා මේ documentation කිව්වොත් ඔයාලට මේ rectangle ඕන එකක් අඳින එක හොයන්න පුළුවන්. cv2 dot වල එනවා. මම ඒක ඔරිජිනල් ෆයිල් එකේ දාලා ඇති. ඒක බලන්න. circle කියන function එක. ඒතර circle කියන function එකට පුළුවන්. මම ඒකත් ඔරිජිනල් image එකමයි අඳින්න යන්නේ. circle කියන function එකට මම දැන් අඳින්න යන්නේ ඇත්තට මෙන්න මෙතනනේ. මම අඳින්න යන්නේ මෙන්න මෙතන. points දෙක අඳින්න යන්නේ මෙතනයි මෙතනයි. ඇත්තටම මෙතන x coordinate එක වෙන්නේ මොකද්ද? මෙතන x නම් මෙතන මොකද්ද? මේ ටික w නම් w බෙදීම දෙක නේද? x w බෙදීම දෙක. y ම තමයි. මෙතන වෙන්නේ x coordinate x w බෙදීම දෙක. ඒ වගේම y h. ඔන්න ඔය දෙක දීපුවාම මෙතනින් circle එකයි මෙතනින් circle එකයි අපිට ඇඳ ගන්න පුළුවන්. හරිද? ඒකට මම ඉස්සෙල්ලාම දෙනවා මගේ මම මේක කෝකටත් ඒ කියන්නේ සමානලට අපි මේක බෙදනකොට පික්සල් ගාන මෙයා වෙන්න ඕනින්ද මම මෙයාව ඉන්ටිජර් එකට කන්වර්ට් කරනවා. හරිද? w බෙදීම දෙක දීපු ගමන් එයා මොකද කරන්නේ? අර සම්පූර්ණ width එකෙන් දෙක වාගේ කෝඩිනේට් එක ගන්නවා. ඒ වගේම මම මෙයාට දෙන්න ඕන y කෝඩිනේට් එක. ඉතින් දැන් තියෙන y ම තමයි. හරිද? ඒ වගේම මම දෙන්න ඕන මිස් අඳින්න ඕන සර්කල් එක පොඩි සර්කල් එකක් නේද? මේ දෙන්නේ මම අඳින්න ඕන සර්කල් එකේ රේඩියස් එක. දෙන්න 5ක් වගේ. ඊට පස්සේ මම දෙනවා මේක අඳින්න ඕන කලර් එක. BGR නේ තියෙන්නේ. අපි රෙඩ් වලින් දෙමු. ඒ වගේම අඳින්න ඕන line thickness එක නෑ line thickness නෙමෙයි. මේ සර්කල් එක මට පොඩ්ඩක් fill කරලා ඕන. මෙන්න මේක ඒ කියන්නේ මේ සම්පූර්ණ fill එකක් ඕන. fill එකක් ඕන නම් මට කරන්න තියෙන්නේ -1 කියලා දෙන්න මෙතන. ඔයාලට එහෙම ඕනේ නැත්නම් 1 කියලා දෙන්න. එතකොට අර වගේ අර rounded එකක් තමයි මට මේක fill කරලා ඕන නිසා මම මේ විදිහට දෙනවා. හරිද? ඕකෙම මට දැන් අඳින්න මම මේක පොඩ්ඩක් run කරලා බලන්නම්. බලන්න එක ඩොට් එකක් හරිද? මට මේ යටිනුත් ඩොට් එකක් දාගන්න. එතන කෝඩිනේට් එක මම මේකම කොපි කරලා ගන්නම්. cv2.circle කියන ෆන්ක්ෂන් එකේම මම ආයෙ යූස් කරනවා. එතන මෙතනදී මම y කෝඩිනේට් එක වෙන්නේ මොකද්ද දැන්? y h නේද? y h නේ. ඒ කියන්නේ දැන් හිතන්න මෙතන මොකක්ද කෝඩිනේට් එක? මෙතන x මනේ x පැත්තේ තියෙන xමයි. w වෙන්නේ w බෙදීම දෙක. මෙතන මොකක්ද? ඒකම තමයි x කෝඩිනේට් එකේ වෙනසක් නෑ. හැබැයි y කෝඩිනේට් එක y h වෙලා තියෙනවා. මෙතන මම දෙන්න ඕන y h කියන එක. මෙතන මම y h කියලා දුන්නාම එයා අපි මේක රන් කරලා බලුවොත් බලන්න points දෙක හරි. හරිද? එයා ඔටෝ එක ඩිටෙක්ට් කරගන්නවා. තව අපිට එක වැඩයි තියෙන්නේ. මෙයාගේ height එක අපි මේක ඇතුළේම print කරගමු. අපි ඕනම ඉස්සෙල්ලා පෙන්නනවා අපිට height එක මෙතන ඕන print කරන්න පුළුවන්. නෑ අපි image එකෙන් print කරන එක ලස්සනයි නිසා ඔකට cv2 වල යන ෆන්ක්ෂන් එකක් මේ cv2.put text කියන ෆන්ක්ෂන් එක. put text කියන ෆන්ක්ෂන් එක. ඒකට මම ඔරිජිනල් image එකම අඳින්න යන්නේ. දැන් හිතන්න මම මේක අඳින්න යන්නේ මෙන්න මේ image එකේ මෙන්න මේ හරිය. මම මේක අඳින්න යන්නේ image එකේ මෙන්න මේ හරියෙන් තමයි දාන්න යන්නේ. height කියලා. හිතන්න දැන් මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවනේ. දැන් මේක image එක ගන්න වෙනස් වෙනවා. මම මෙතන වෙන image එකක් පාස් කරොත් මට හරිම width එකක් මම දුන්නොත් එහෙම මෙයා මේක ඇතුලේ අඳින්න පුළුවන් නේ. නෑ මට ඕනේ image එකට පොඩ්ඩක් side එකෙන් අඳින්න. මම කියනවා මට මෙන්න මේ හරියෙන් අඳින්න. මේ කෝඩිනේට් එකෙන් පටන් ගන්න. ඒතර image එක මට contour එකට පොඩ්ඩක් එහෙ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර ලස්සන තියෙනවා. දැන් හැම වෙලේම එකම image එක දෙන්නේ නැහැ නේ. එයා detect කරන්න ගන්නෝනේ බලන්න. ඒතර මෙහෙම දීපුවාම හරි.
හරිද? ඉතින් ඕකට මම කරන්නේ put text කියන එකට මම දෙනවා. මම දෙන්න ඕන ටෙක්ස්ට් එක දැන් මම මෙතන පාස් කරනවා. මම කියනවා height එක පෙන්වන්න. ඒ වගේම මම මෙතන string concatenation පාවිච්චි කරනවා. string එකකට කොකටත් හරවලා ඉන්න ඕන අර h කියන එක. දැන් දන්නවා මෙතන h කියලා මේ return වෙන්නේ value එකක්නේ. ඔක string එකකට හරවන්නේ මේ print වෙන්නේ. ඒකයි මම මෙතන str කියන එක call කරේ. ඊට පස්සේ මම මේකට පාස් කරන්න ඕනේ මේ අඳින්න ඕන point එක. දැන් අඳින්න ඕන මං කිව්වා මෙන්න මෙතනින් අඳින්න ඕන. මෙන්න මෙතනින් අඳින්න. එතකොට මෙතන point එකෙන් පටන් ගන්න අඳින්න කිව්වොත් point එකෙන් පටන් ගන්න තැන මම දුන්නා නම් හරි. SW y plus h කියලා දුන්නා නම් හරි. x plus w ඒ වගේම මම මෙයාට දෙනවා y plus h කියන coordinate එක. ඒ වගේම මම මේකට font එක දෙමු. මෙතන font එක නම් ඔයාලට search කරලා ගන්න පුළුවන්. මේක එක font එනවා. CV2 වල එන font එකක් මම දැනට use කරන්නම්. සාමාන්‍යයෙන් font ඔයාලා පොඩ්ඩක් ඒක search කරලා ගන්න. font බලමු CV2 fonts. සාමාන්‍යයෙන් ගමු මම මේක ගන්න. Hershey Simplex. මේ එකක් ගමු. හරිද? දැන් ෆොන්ට් එක තමයි ප්ලාස් කරන්න ඕන. හරිද? ඒ වගේම අපිට අර අනිත් දේවල් ටිකත් අර වෙන විදිහම line thickness එකයි color එකයි දෙන්නත් පුළුවන්. සාමාන්‍ය දෙන දේවල් මම මෙතන සුදු පාටින් print කරන්න. ඔය දේවල් ටික මට දෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහම තමයි. හරිද? දැන් අපි පොඩ්ඩක් මේක රන් කරලා බලමු. height එක ලස්සන print වෙනවා. මෙතන මේ space එක අපිට ඕනේ නැහැ වගේ නම් අපි ඒක අයින් කරගමු. මෙන්න මෙතන. දැන් බලන්න height එක මේ විදිහට print වෙනවා. හරිද? දැන් අපේ වැඩේ හරි. එතකොට මේ height එක print වෙන්නේ මොකක් විදියටද? මේ තියෙන pixels වලින්. මේ height එකේ තියෙන pixels වලින් අපිට ඕන පස්සේ ඔක meter centimeter කන්වර්ට් කරගන්න පුළුවන්. pixel වලින් තමයි මේ තියෙන්නේ. දැන් අපි හිතමු දැන් මේක කවුරුහරි කියන්න පුළුවන් මේක එක image එකකට විතරද පුළුවන්. නෑ අපි මේක වෙන image එක pass කරලා බලමු. දැන් මෙතන මම මේ folder එකේ එක එක images දාලා තියෙනවා. අපි එක එක pass කරලා බලමු. මේ D12 ඔයාලට ලේසි වෙන තමයි දාලා තියෙන්නේ. එතන මම මෙතනින් දාන්නම් D13 වගේ එකක්. අපි run කරලා බලමු. බලන්න image එක පොඩ වෙලානේ. ගහ තාම වැඩෙන ගමන් තියෙන්නේ 13 days වැඩෙන ගමන්. එතකොට height එක 255යි. අපි ගමු ඊට කලින් එක. ඊට කලින් අවස්ථාව ආරම්භ බලමු. height එක 187යි. මේ හැමදේම වෙන්නේ අර විදිහට. මේ 12 days වලදී. ගහ වැඩෙන විදිහ. අපි වෙන එකක් බලමු මේක ඕන අවස්ථාවකට හරියන උතර. අර එයා හැබැයි වැඩ කරන්නේ මතක ඇතුව ඔයා දාපු conditions අනුව. මේ අපි දැන් මේ area එක 2000ට වඩා වැඩි වෙන විදිහනේ. ඒකට contour එක 2000ට වැඩි. හැම එකම මෙයා detect කරගන්න. අපි බලමු D10ක් දාලා. height එක 74යි. ඊට පස්සේ D9 අර area එක 2000ට වඩා වැඩිව තමයි ඔය detect කරගන්නේ. ඔයාලට කැමති විදිහට හදාගන්න ඔය විදිහට පුළුවන්. හරිද? ඕක මොන්නම් ඔයාලට වීඩියෝ එකක් පාස් කරලා උනත් මෙතන කරන්න පුළුවන්. ඒකේ කෝඩ් එක මම එදා දාලා තිබ්බ මත විදිහකට. මම අලුත් එක දාන්නම්. එතකොට ඔයාලත් ඒක පොඩ්ඩක් රිෆර් කරලා බලන්න. ඔයාලට ඕක වීඩියෝ එකකට දාලා උනත් වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. හරිද? වීඩියෝ එකකට දැම්මා උනත් ඔය වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. මේ නෑ මේක නෙමෙයි. අපි වීඩියෝ එක වැඩ කරන විදිහට ඔයාලට ඔය වැඩේ කරන්න පුළුවන්. එතකොට එයා height එක මේ විදිහට තියෙනවා detect කරගන්න. හරිද? ඔයාලට වීඩියෝ එකකට දාලා උනත් ඔය වැඩේ කරන්න පුළුවන්. ඒතර මේ කෝඩ් එක මම හිතනවා මොකක් කරේ අවුලක් නැහැ කියලා. අපි පාවිච්චි කරේ default D14 තමයි ගන්න. බලන්න වෙන image එක ගන්න. ඔයා අර කලර් එක දැන් හොඳට මතක තියාගන්න මෙතන කිසිම AI පාට් එකක් නැහැ. ඔයාට ඉස්සරහදී AI use කරලා මේ වැඩේ කරන්න පුළුවන්. දැනට අපි පාවිච්චි කරලා තියෙන basic image processing වලත් ඒ color segmentation කියන එකෙන් color segmentation යා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? සරලව මේ හැම pixel එකක් ගන්න. ගිහින් මේ color තියෙන ඒවා අඳුනගෙන මේ color එක අඳුනගෙන ඒවා මේ විදිහට contour එකක් වටේට ඇඳගෙන මේ contour එකේ height එක print කරනවා. අපි ওই විදිහටමයි coin එක width එකත් හේව්වේ. අපි පළවෙනි ප්‍රොජෙක්ට් එක උන coin එක width එක හේව්වෙත් එහෙම මම ඒක ඉක්මනට මතක් කරන්නම්. ඒකේ හේව්වෙත් අපි ඔය විදිහටම coin වල width එකත් මේ යටින් print වෙනවා. coin diameter එක මේ coins detect කරගෙන
කලර් සෙග්මන්ටේෂන් වල යූස් කරලා ඒවා පළවෙනි දවසේ කතා කරා. ඒක නේ අමාරු නෑ. පොඩ්ඩක් මේ මම යටි රෙපෝ ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ටික පොඩ්ඩක් රිෆර් කරලා බලන්න. හරිද? ඒතර මේකේ ආය අමාරු දෙයක් නැහැ කියලා මම හිතනවා. මේ මෙන්න මේ යටින් ටික මම දැම්මේ ඉමේජ් එක ෂෝ කරන දේවල්. හරිද? අයිම් ෂෝ කියන එකෙන් මට පුළුවන් ඉමේජ් එක ෂෝ කරන්න. ඒ ඉමේජ් එක ඕනනම් මට දිගටම නතර වෙලා තියන්න හදන්න පුළුවන්. මම හිතන්නේ මම මේ ෂෝ කරන එක මට තප්පර 10ක ඇතුළත නවත්තන්න ඕනේ. එහෙනම් මම මෙතන පාස් කරනවා. මේක ඇතුළත දෙන්න ඕනේ මිලිමීටර්ස්. මේ මිලිසෙකන්ඩ්ස් වලින්. දැන් 10 කියලා දීපුවහම මෙයා තප්පර 10කින් ඔටෝ ක්ලෝස් වෙනවා. දැන් ඉතින් තප්පර 10කට ගියාට පස්සේ මෙයා ඔටෝ ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ අර අතන ඇතුළට දෙන්නේ මම හැම වෙලේම මිලිසෙකන්ඩ්ස් වලින්. හැබැයි මම ඒක ඇතුළට 0 කියලා දීපුවහම මොකද වෙන්නේ? මේක ඇතුළට මම 0 කියලා දීපුවහම වෙන්නේ මොකද්ද? එයා බටන් එක ප්‍රෙස් කරනකම් බලහන් ඉන්නවා. හරිද? බටන් එක ප්‍රෙස් කරද්දි තමයි එයා මෙන්න මේ destroy all windows කියන එක මේව කරන්නේ. එතකම් මෙයා පෝස් කරන් තියාගන්න. දැන් මම මෙතන 5000 වගේ දුන්නොත් මෙයා තප්පර 5කින් වෙනවා. මම හැබැයි තප්පර 5ක් යන කලින් බටන් එකක් යපුවොත් ඒත් ක්ලෝස් වෙනවා. හරිද? මේ ටික තියෙන සාමාන්‍ය හරි ඉමේජ් එක ෂෝ කරන්න ගන්න දේ. මේ තියෙන අපි continuous ඉන්න පාවිච්චි කරපු loop එක. ඊට පස්සේ මේ තියෙන සරල අර මෙන්න මේ boundary අරන් එකකින් කොහොමද ඉමේජ් එකක් මේවා කරේ කියන එක. හරිද? ඒතර මොකක් හරි මේකේ ගැන අවුලක් මොන හරි දෙයක් තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඔයාලා මැසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.